එන්න මාමේ එන්න නැන්දේ මහා අයිස්ක්‍රීම් දන්සල එන්න හැමදාම නෑ හැමතරම නෑ එන්න මල්ලි එන්න නෑ ඉස්සක් කලන් ආනන්ද මල්ලි එන්න ඉස්සක් කලන් එන්න එන්න මාමේ නැන්දේ මාමේ එන්න යා මරුනේ කොල්ලෝ නියම වැඩක් කළා. නේ ඔව් මාමේ මේ සෑහෙන මාංශුව තමයි අපි මේ කොල්ලෝ ටික මේ කරගත්තේ ඉතින් මාමේ. මාංශු වෙන්න ඕන කොල්ලෝ එකතු වෙන්න ඕන. එකතු වෙලා මේ වගේ වැඩක් කරන්න ඕන. මොකද ඉතින් මේ අයිස්ක්‍රීම් දන්සලක්වත් අද කාලේ දෙනවා කියන එක හරි අමාරුයිනේ කොල්ලෝනේ. අමාරුයි. බොහොම ස්තුතියි. බාල මේ අපි සෑහෙන්නේ මද්දු ගාලා අපිට ඉතින් අයිස් එකක් ගන්න කවදා හම්බ වෙන්නේ ඉතින් මේ කොල්ලෝ ඉතින් මේ වගේ වැඩක් කරොත් තමයි ඉතින් අයිස් එකක් ගන්න හම්බ වෙන්නේ. මාම ආපේක සෑහෙන්නේ වටනවා මාමේ. ඕ මල්ලි අයිස් එකක් කරන්න ඉස්සක කරමල්ලි. මම ඉතින් කොල්ලෝ වැඩක් කරනකොට අපි බලන්න හරි එන්න ඕන කෑම නෙතුණා. කොච්චර ලොකු දෙයක් දාපේක. අර මල්ලි මේ බලන්න අයිස් එකක් දෙන්න මාමට තව අයිස් එකක් දෙන්න ඕනේ. හරි මාම හරි. එහෙනම් කොල්ලනේ. හරි මාමේ හරි. උඹලට මේ වගේ වැඩ වැඩියෙන් කරන්න සත්‍ය ධෛර්යය ලැබෙන්න ඕනේ. අනේ මාමේ බොහොම ස්තුතියි එන්න මල්ලි එන්න අයිස් එකක් කොහෙද යන්නේ එන්න හැමදාම අනේ අපේ උණු කන්ද එන්න අයිස් එකක් කන්ද මල්ලි කොහෙද යන්නේ මල්ලි අයිස් එකක් කාලේ යන්නේ ඔය අයිස් නක කන්න බෑ අයියෝ මල්ලි අයිස් එකක් කාලේ යන්නේ ඔය ඕගොල්ලෝගේ ලැජ්ජාවනේ අයිස් ආසම නෑ චොකලට් නෑ චොක්ලට් නෑ මල්ලි වැල්ලා විතරයි තියෙන්නේ ඉතින් ආයේ වව් මේක කාලා බෑ අයියෝ ලැජ්ජාවනේ වගේ නේ අයිස් එක අනේ අයියේ ඒ මල්ලි මෙන්න මෙයාර මේ අයිස් එකක් දාලා දෙන්න වාගේ සීන් එක ලැජ්ජාවනේ අයියෝ මල්ලි සීන් එකනේ අනේ මං ආසත් නෑ අයියෝ සීන් එකනේ මල්ලි මෙන්න මල්ලි මෙයාට අයිස් එකක් දාලා දෙන්න ලැජ්ජාව කොල්ලාගේ මල්ලි කොහෙද යන්නේ අයිස් එකක් කාලා යන්න වා තාත් දෙන්න අයියෝ කන්න මල්ලි කන්න හැමදාම අනේ එන්න නැන්නේ එන්න අයිස් එකක් කන්න එන්න බෝයි මල්ලි රසයිනේ ඒකනේ කාපන් අනේ ඔව් අයියේ මං ආසත් නෑ ඉතින් මල්ලි මං කන්න අයිස් එකක් කන්න ඕනේ එන්න අනේ මල්ලි මේ ඵලයන් යන්න නිකන් ඔබ එන්නකොට කොහමද ආවෙන්නේ නිකන් අරක මේක හරි අමාරුයි සල්ලි කීයක් හරි ඔයාගෙන ඵලයන් මල්ලි වා ඉන්නේ ඵලයන් යන්නේ එන්න නැන්දේ අපි හරි අමාරුයි දේපාන්දර නැගින්න බරක් වුණා නාද කවුද ඉවරද වේ අයිස් අර මේ පළතුරු දාලා තියෙන අර චුට්ටු කෑල් තියෙන පාට එක අර ලස්සන තියෙන පොඩි මේ ඒක නෑනේ බලන්නකෝ අයියේ පොඩ්ඩක් නැගින්න බරක් වුණා ඒ ඩිංගර බෙදලා පොලිම ගහලානේ කොහෙන්ද අයිස් මහත්තේ අයිස් නේ අර මේ පාට කෑලි දාලා අර මේ එක පාට තියෙන අර අයිස් එක මොනවා කියන්නේ නේ හරියට යන්නේ ඒක තමයි ඒකනේ තියෙනවා තියනවානේ අන්න ඒක තියෙනවා මෙතනින් ගිහිලා ඔයාලට මේ ඉස්සර හන්දියක් තියෙනවා. ඒ හන්දියේ ලොකු අයිස්ක්‍රීම් කඩයක් තියෙනවා. හරියයි. අතේ තියෙන කීයක් හරි දීලා ගන්නකො. අනේ ඵලයන් මල්ලි යන්න මෙතන අපි මේ පොඩි පදන්තරක් කරන්නේ මේ උඹට පාට ඵලයන් මල්ලි එන්න මාම එන්න නැන්නේ. කොහෙද යන්නේ මල්ලි එතන අයිස්ක්‍රීම් කරන්න අයිස්ක්‍රීම් කරන්න.
කොයිද මල්ලි යන්නේ අයිස් එකක් කාලේ යන්නේ ඉන්නේ. පිස්සු දෝයි බලනවා වෙලා මේ 9:00 මට ලයිව් ස්ට්‍රීම් එකක් තියෙනවා. හොඳටම පරක්කුයි. අනේ මල්ලි මේ සීන් එක දාන්න එපා මේ පොයිදාසේ මො ලයිව් ස්ට්‍රීම් එකද පළ අයින් ගහක් කන්න. මල්ලි ලොකු හදිස්සියක් මල්ලි මට යන්න දෙන්නකො මල්ලි. අයියෝ අර මේ අයිස් එකක් කාලේ යන්නේ බැරි කම නැහැ නේ. ලොකු හදිස්සියක් මල්ලි යන්න ඕනි. මොකද්ද අයියෝ ඔච්චර හදිස්සි මේ බහින්ද අයිස් එකක් කාලේ යන්න අපි මේ ලෝක අමාරුවෙන් මේ කරන්නේ අයියෝ. ඔහොම බල එහෙම යන්න එපා අයියෝ හොඳේ. අයියෝ මල්ලි මේ තේරුම් ගන්න කිව්වම මේ අර වයිපිට බබා හම්බෙලා ඉන්නේ. මොකද්ද තේරුම් ගන්නකො පොඩ්ඩක්. අයියෝ එහෙම කතා කරන්න අයිස් එකක් කාලේ යන්න බැරි කම නැහැ නේ. කී නේද බහින්න අයිස් එකක් කාලේ යන්න. ඕ මල්ලි මේ එකක් කනවා නම් මට මදි එකක් කාලේ මදි මට කප් එකම කන්න ඕනේ කනවා නම්. දැන් මං ඊට වඩා මට තෙල් පොලිමට යන්නත් ඕනි. අයියේ මේ වාට දෙමෙලි බබා හම්බුනේ වයිප්ටනේ බබා හම්බුනේ අයිස් එකක් කාලේ යන්න බහින්න මල්ලි. අයියෝ අයිස් ඉවරයි. මල්ලි නිකන් මේ වා යන්න නිකන් වැඩි කියන ප්‍රශ්න වලට හොට දානද ඒක සින්න එක දාන්න. ඒ බහින්න මට මල පන්නන්න නැතුව. යකෝ මේ ගම වටේ ඇවිදලා සල්ලි එකතු කරලා මේ හත් ගහලා බැනර් ගහලා මේ වගේ වැඩක් කරන ඕකට මේ බල යන නෙවෙයි නයි වා සීන් එක නැතුව අයිස් එකක් ගන්න මේ මල පන්නන්න නැතුව. මේ පරක්කු වෙලා ඉන්නේ අප්පා. මාර වැඩ මනේ බඩු ඉවරනේ. මට කියන්නේ ඒක අයියට කියලා කීපා. සීන් එක බලපන්. ඒ මාර වැඩ නෑ අයිස් ඉවරලානේ. මොකක් අයිස් ඉවරයි? යකෝ තෝ කලින් කියන්න බෑයි. මං අන්න අරුට හොම්බට දෙකක් අයින් හදලා පොලිමට දැම්මේ. ඒක තමයි මං අයියා වැඩ කියලා ගියේ. හරි මේ උඹ ගිහිල්ලා මේ අඩිවත් තියනවා පොඩ්ඩක් බලලා මේ එහෙකට සෙට් කරපන්කෝ කද්ද මල්ලි වාව ගෙදරින් කන්න දෙන්නේ නැද්ද කියන්නකෝ මෙතන දැලා මේ අපිටවත් දෙන්නේ පාම් පෙත්තක්වත් දැකපු නැති සෝමාලියෙන් කාරේ එක සල්ලි කීයක් කරවාගෙන හරි අමාරුයි මේ අපි වැඩ කරන්නේ එතන දැනේ උගුරේකගේ බලන් ඉන්නේ බා මල්ලි මේ මොකද්ද ගෙදර යන්නෝ ගෙදර ගිහිල්ලා අම්මගෙන් ඉල්ලන් කන්නකෝ දැන් තවුදේන ওই මාමෙන් දෙන්න ඇදලා නැන්නේ. පන්දිතර ගක් කන්න පයින් ගක් ඵලයන් බම්බට ලයිව් ස්ට්‍රීම් තියලා කොහෙද ඵලයන් ගෙදර ගිහිල්ලා කරගනින් මේ අපි ආව මෙතන අපටවත් දෙන්න අයියේ මේ ඔයා බයින්න එපා අපේ ස්ටෝක් එකේ ඇත්ති වෙනකම් බඩු දිනව ගමට මුලක් කන්න දුන්නා ඔයා බයින්න එපා දන්නේ නැත්නම් අයියේ පොඩ්ඩේ උන් ආ වදේ අප්පනේ මේ බයින්න එපා අයිස් ක්‍රීම් අයියේ අන්න දීලා අපේ ස්ටෝක් එකේ බඩු ඉවරලා අයියේ මේ අයියා දැන් එනන් යන්න ගිහලා බබත් බලාගෙන බබත් මතක් කරලා කියන්න ඕක ඉතින් දන්නේ නැත්නම් බබා මතක් කරා කියන්නේ මේ කාරේ පාඩුවේ ගිහපු මාව මෙතෙන්ට ඇදලා අරගෙන පොලිමේදී රස්තියාදු කරලා උඹ කාලා කන්නේ මීහරකා ආයකෝ